අයිබෝවන් සුබ දවසක් වල හැමෝටම ඔයාලට පේනව නේද මේ වීඩියෝ එකට views ගිහිලා තියෙනවා මිලියන 134ක්. ඉතින් හිතාගන්නකෝ කොච්චර ප්‍රමාණයක් මේක නරඹලා තිනවද කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් රුපියල් 500ක් විතර වියදම් කරලා මෙන්න මේ වගේ මිලියන ගණන් views යන හොඳ පිටරට ෆෑන් බේස් එකක් අල්ලගන්න පුළුවන් විදිහේ හොඳ YouTube channel එකක් ආරම්භ කරන්න ඕන සරලම විදිහක් තමයි අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් ඔයාගේ ක්‍රියේටිව් අයිඩියා පාවිච්චි කරලා මේ වැඩේ හරියට අල්ලගත්තොත් ඔයාට ඉතාමත් සුළු කාලෙකින් කෝටිපතියෙක් වෙන්න උනත් පුළුවන්. ඉතින් අපි බලමු මේ වැඩේට අපිට ඕන වෙන්නේ මොනවද කියලා. මං ගාව මුලින්ම තියෙනවා මෙන්න මේ වගේ කළු පාට ග්ලව්ස් දෙකක්. මේ දෙකටම මට ගියේ රුපියල් 50යි. මොකද අපි වීඩියෝ කරන වෙලාවේදී අපේ අත පෙනුනොත් ඒ වගේ දේවල් වලට මේ ASMR ෆෑන්ස්ලා කැමති නැහැ. අන්න ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයා කළු පාට ග්ලව්ස් දෙකක් භාවිතා කරන්න. හරි ඊළඟට මෙන්න මේ වගේ සිම්පල් ෆෝන් හෝල්ඩර් එකක් භාවිතා කරන්න. ඉතින් මේ හෝල්ඩර් එක මම නම් ගත්තේ රුපියල් 60කට. ඊළඟට මම අරගෙන අවිල්ලා තියෙනවා මෙන්න මේ වගේ පොඩි ග්ලාස් එකක්. ඔයාලා ග්ලාස් එක ගන්නකොට හොඳට මතක තියාගන්න. හොඳට විනිවිද පේන මේ වගේ ග්ලාස් එකක් ගන්න. නිකන් කහ පාට වගේ කලර්ස් අඩු ග්ලාස් එකක් භාවිතා කරන්න එපා. ඊළඟට මම මෙන්න මේ වගේ පොඩි ටෝයි එකක් අරගත්තා. මේක රුපියල් 250යි මට වියදම් උනේ මේක ගන්න. මේක ඇතුලේ තියෙනවා ක්ලේ පැකට්. එක එක කලර්ස් වලින් ක්ලේ තියෙනවා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ කළු පාට බිස්ටල් බෝඩ් එකක්. මේක සුපර් මාකට් වලින් ඔයාලට අරගන්න පුළුවන්. නැත්නම් හොඳ බුක් ෂොප් එකකට ගියොත් ඒත් අරගන්න පුළුවන්. හරි මම ඒ ටික භාවිතා කරලා මෙන්න මේ විදිහට පොඩි සෙටප් එකක් හදාගෙන තියෙනවා. ඔයාලටත් පුළුවන් ස්ටූල් එකකට මේ වගේ අපේ බිස්ටල් බෝඩ් එක අලවලා මේ බෝඩ් එක ස්ටූල් එකේ අලව ගන්න ඔයාලට ඩබල් ටේප් කෑලි දෙකක් භාවිතා කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම මේක අලව ගන්න. එහෙම නැත්නම් ඔයාලා වැඩේ වීඩියෝ එක කරන වෙලාවේදී මේ කාඩ්බෝඩ් එක හෙලවෙන්න බලයි. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ විදිහට එතනින්ම ෆෝන් හෝල්ඩර් එකක් තියාගන්න. ඉතින් දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ ක්‍රියේටිව් අයිඩියා භාවිතා කරලා ෆෑන් බේස් එකට කැමති විදිහට වීඩියෝ හදලා ඔයාලගේ channel එක next level තැනකට අරගෙන එන්න. හරි මේ තියෙන්නේ ඒ වගේ මම නිර්මාණය කරපු ඔයාලට පෙන්වන්න හදපු YouTube channel එකක්. ඒ වගේම ඔයාලට බලන්න මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඔයාලට පේනවද මම දවස් 8කට කලින් තමයි මේ channel එක හදලා වීඩියෝ එකක් දාලා තියෙන්නේ. නමුත් අද වෙනකොටත් ඒ වීඩියෝ එකට ගිහිල්ලා තියෙන්නේ views 19ක් පමණයි. ඉතින් ඔයාලා views අඩුයි කියලා වීඩියෝස් දාන එක නවත්තන්න එපා. කොහොමත් පළවෙනි වීඩියෝ එකෙන්ම ඔයාලට grow කරන්න බෑ. ඔයාලට පේනව නේද මම දෙවෙනි වීඩියෝ එක දාලා තියෙන්නේ දවසකට කලින්. ඒකට දවසක් ඇතුළත views 1000ක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවද මම පැය 9කට කලින් වීඩියෝ එකක් දාලා තිනවා. ඒකට 1200ක් ඇවිල්ලා තිනවා මේ පැය 9 ඇතුළත. ඉතින් ඔයාලට පේනව නේද අපි මුල් වීඩියෝ එකට views 19 යාවි කියලා අතාරින්න නැතුව අල්ලගෙන හිටියොත් ඔයාලට ගේමක් ගහගන්න පුළුවන්. මේ දවස් 9 ඇතුළත මේ channel එකට subscribersලා 88ක් එකතු වෙලා තියෙනවා. ඉතින් අලුත් දෙයක් හොඳ දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. මේ වගේ වීඩියෝස් බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.